රාජ්‍යාංශයේ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කර ගැනීම සඳහා කළමනාකරන විගණන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලබන DMA Connect පරිගණක පද්ධතිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. මෙම පද්ධතිය මගින් අභ්‍යන්තර විගණන සැලැස්ම පිළිල කිරීම අභ්‍යන්තර විගණක විසින් තම විගණන කාර්ය මණ්ඩලය වෙත විගණනකාරයන් පැවරීම ඒ වගේම ජාතික විගණන පනත ප්‍රකාරව කළමනාකරන විගණන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් සහ කාර්තු ඇගයීම් වාර්තා ඇතුළු අනෙකුත් වාර්තා යොමු කිරීම මෙන්ම විගණන හා කළමනාකරන කමිටුවට අදාළ ලිපි ලේඛන යොමු කිරීම යන කාර්යයන් අධීර 3ක් යටතේ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පළමු අධීර වශයෙන් අභ්‍යන්තර විගණන සැලැස්ම පිළියෙල කිරීමේ මොඩියුල් 1 මේ වන විට අවසන් කරලා තියෙනවා. ඒ අනුව 2026 වර්ෂය සඳහා අභ්‍යන්තර විගණන සැලැස්ම DMA Connect පද්ධතිය හරහා සිදු කරන ආකාරය සහ එය භාණ්ඩාගාර නියෝජිතගේ නිර්දේශ සඳහා යොමු කිරීම කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම මේ මගින් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි දැන් බලමු ප්‍රථමයෙන්ම DMA Connect පද්ධතිය වෙත පිවිසෙන ආකාරය සහ ඒදී මුලින්ම අපි යූසර් කෙනෙක් විදිහට ඔබ රෙජිස්ටර් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා යූසර් account එකක් පිළිල කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා වෙබ් බ්‍රවුසර් එකක් මගින් systemtreasury.gov.lk යන වෙබ් පිටුව වෙත පිවිස පහලින් දක්වලා තියෙන DMA Connect පද්ධතිය වෙත පිවිසෙන්න. එහිදී ඔබට මෙවැනි ඉන්ටර්ෆේස් එකක් දිස් වෙනවා. මෙම පද්ධතිය වෙත පිවිසීම සඳහා sign up button එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙවැනි user registration form එකක් දක්නට ලැබෙනවා. අපි education publication department එකේ internal auditorට user account එකක් හදන්නයි දැන් යන්නේ. ඒ සඳහා ඔබ institute name විදිහට education publication department ලෙස basic information යටතේ NIC එක විදිහට ඔබගේ NIC එක පාවිච්චි කරන්න. මේකෙදී මේ NIC එක තමයි අපි සිස්ටම් එකට ලොග් වෙනකොට යූසර් නේම් එක විදිහට භාවිතා කරන්නේ. ඊමේල් එක විදිහට අභ්‍යන්තර විගණනාංශයටම වෙන්න වූ ඊමේල් එකක් ඔබට දැනටමත් නැත්නම් එකක් පිළියෙල කරගෙන මෙතෙන්ට ඒ තොරතුරු ඇතුල් කරන්න. ඒ වගේම පාස්වර්ඩ් එක විදිහට කැරක්ටර්ස් 8කින් සමන්විත අවම වශයෙන්වත් කැරක්ටර්ස් 8කින් සමන්විත පාස්වර්ඩ් එකක් පිළියෙල කරගත යුතුයි. එහිදී ඔබට කැපිටල් ලෙටර්, සිම්පල් ලෙටර්, සිම්බල්, ඩිජිට්ස් එන විදිහට මේක සකසා ගන්න. මේ පාස්වර්ඩ් එක තමයි අපි ඊළඟට ඔබ මේ සිස්ටම් එකට ලොග් වීමේදී පාස්වර්ඩ් එක විදිහට පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒක ඔබ සුරකිව තබා ගන්න. ඊළඟට personal information යටතේ ඔබගේ personal information first name, last name, name with initials, designation යටතේ ඔබ CIA ද IA ද එහෙම නැත්නම් මෙම අභ්‍යන්තර විගණන තනතුර පුරප්පාඩුව පවතී නම් දැනට ඒ සඳහා වැඩ බලන නිලධාරියෙක් සිටී නම් ඔහුගේ හෝ ඇයගේ තනතුර සඳහන් කරන්න. official address, city and WhatsApp number, office number. office number එක විදිහට ඔබගේ අභ්‍යන්තර විගණන අංශය සඳහා වෙන්න වූ නම්බර් එකක් තියෙනවා නම් ඒක සඳහන් කිරීම වඩාත් සුදුසුයි. දැන් ඔබ යලිත් වරක් මේ සියලුම ඔබ විසින් ඉදිරිපත් කරන ලද දත්ත නිවැරදි කියලා සනාථ කරගෙන සබ්මිට් බටන් එක ක්ලික් කිරීමෙන් ඔබගේ රෙජිස්ටර් ෆෝම් එක සබ්මිට් වෙනවා. සිස්ටම් එක හරහා ඔබේ රික්වෙස්ට් එක අප වෙත ලැබෙනවා. ඔය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබට සිස්ටම් එක සඳහා ප්‍රවේශ වීමට අවසර ලබා දෙනවා. අපේ පිළිබඳව ඔබව දැනුවත් කරනවා. දැන් අපි education publication department එකේ CIAට මේ සිස්ටම් එකට ප්‍රවේශ වීම සඳහා approvals දීලා තියෙන්නේ. ඒ අනුව අපි බලමු මේ සිස්ටම් එකට log වෙලා කොහොමද ඔඩිට් ප්ලෑන් එක ක්‍රියේට් කරගන්නේ කියලා. මෙතනදී login බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙහිදී user name එක විදිහට ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුල් කරන්න. පාස්වර්ඩ් එක විදිහට user registration එකේදී ඔබ ලබා දුන් පාස්වර්ඩ් එක මෙහිදී ඇතුළත් කරන්න ඕනේ. දැන් login බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙවැනි CIA ගේ dashboard එක දිස් වෙනවා. එහිදී වම් අත පැත්තේ ඔබට දක්නට ලැබෙනවා buttons ටිකක් create audit plan, print audit plan, AMC update, upload AMC approval කියලා buttons ටික. ඒ වගේම boxes තුනක් ඔබට දිස් වෙනවා මෙවැනි ආකාරයේ to do, in progress and approved කියලා.
මෙම බොක්සස් වලින් කෙරෙන කාර්යභාරය පිළිබඳව ඉදිරියේදී මම පැහැදිලි කරන්නම්. දැන් අපි බලමු create audit plan කියන ඔප්ෂන් එකට ගිහිල්ලා කොහොමද audit plan එක create කරගන්නේ කියලා. අපි දැන් බලමු education publication department එකේ audit plan එක කොහොමද මේ system එක හරහා පිළිල කරගන්නේ කියලා. ඔබ දැනටමත් දන්නා පරිදි අපි audit plan එක පිළිල කර ගැනීමට අදාළ audit areas තෝරාගන්නේ DMA 1/2024 චක්‍රලේඛ ප්‍රකාරව risk committee එක පිළිල කරන ලද risk registry එක ආධාරයෙන් කියලා. එහිදී high risk areas තමයි audit කිරීමට audit plan එකට ඇතුල් කරන්නේ. ඔබගේ කාර්ය මණ්ඩලය ප්‍රමාණාත්මක නම් middle risk areas, low risk areas උත් අපිට audit plan එකට ඇතුල් කරගන්න පුළුවන්. අපි දැන් බලමු education publication department එකේ risk committee එක පිළිල කරන risk registry එක අපි උපකල්පනය කරනවා පහත areas ඒගොල්ලන් high risk areas විදිහට අඳුනගෙන තියෙනවා කියලා. ඒ අනුව අපි audit plan එකට areas 5ක් ඇතුළු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දැන් audit plan එක create කරගමු. ඔබට දැන් පේනවා audit plan එකේ ආකෘතිය. මෙම ආකෘතිය තමයි DMA 1/2025 චක්‍රලේඛයේ ඇමුණුම 6 යටතේ දක්වලා තියෙන්නේ. අපි දැන් බලමු audit activities කොහොමද audit plan එකට ඇතුල් කරගන්නේ කියලා. එහිදී අපි audit activity එක පළවෙනි එක විදිහට තෝරගෙන තියෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ පෙළපොත් බෙදා හැරීම සම්බන්ධ audit එකක් කරන්න කියලා. එහිදී risk based audit area එක විදිහට අපි operational risk එක තමයි එතෙන්දී තෝරගන්නේ. එහිදී drop down එකක් යටතේ දීලා තියෙනවා අපි ඔබගේ පහසු සඳහා එතන තෝරගෙන මේකට ඇතුල් කරගන්න පුළුවන්. ඊළඟට audit type එක විදිහට අපි මෙහිදී performance audit කියලා තමයි මෙහිදී තෝරගන්නේ. ඒ වගේම scope of work විදිහට operational efficiency audit කියන එක මේ drop down එක යටතේ තෝරගන්න පුළුවන් අපිට. ඊළඟට අපි මෙම scope එක යටතේ activities add කරන්න යන්නේ add activity button එක click කරන්න. මෙහිදී ඔබට reference number එක විදිහට risk register එකේ මේ activity එකට අදාළ reference number එක සඳහන් කරන්න ඕනේ. activity description එක විදිහට පිට අපි තෝරාගත්ත activity එකට අදාළව මේ ආකාරයට description එක යොදා ගන්න පුළුවන්. Whether the distribution of textbooks to schools was carried out on time. ඊළඟට තව activity එකක් විදිහට අපිට ඇතුළත් කරගන්න පුළුවන් check whether the effectiveness and adequacy of internal controls related to the receipts, storage and distribution of textbooks. ඊළඟට risk assessment value කියන එකේදී අපිට මෙතන සඳහන් කරන්න ඕනේ අපි risk assessment කරනකොට අපි ඒ activity වලට assessment value එකක් දෙනවා. එහිදී අපි assessment value එක 1.35 යටතේ තියෙනවා නම් ඒක low risk එකක් විදිහට තමයි අඳුරගන්නේ. ඒක අපේ මේ ආකාරයට green color එකෙන් තමයි පෙන්වන්නේ. ඊළඟට ඒ assign වෙලා තියෙන assessment එක value එක 36ත් 65ත් අතර නම් ඒක medium risk එකක්. ඒකට ඒක මේ ආකාරයෙන් yellow color එකෙන් පෙන්නනවා. ඒ වගේම high risk එකක් නම් ඒක 66ත් 99ත් අතර තමයි ඒ value එක assign වෙන්නේ. ඒක orange color එකකින් පෙන්නනවා. ඒ වගේම 100ට වැඩි නම් ඒක extreme risk එකක්. ඒක red color එකෙන් මේ ආකාරයෙන් පෙන්නනවා. අපි තෝරාගත් activity එකට අදාළව risk committee එක assess කරලා තියෙන මේ activity එක high risk එකක් විදිහට 90 තමයි ඒකට assign වෙලා තියෙන value එක. ඊළඟට අපි මේ activity එක කිරීමට බලාපොරොත්තු වෙන්නේ quarter 2 එකේ. ඒ වගේම අපි audit reports මේ සම්බන්ධව දෙකක් ඉෂුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම man hours අපි 30 යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා මේක complete කරන්න. ඊළඟට අපි save කරනවා මේ activity එක. එතකොට audit plan එකට මේ activity එක save වෙනවා. මේ ආකාරයට ඔබ දැක ගන්න පුළුවන් දැන් save වෙලා තියෙනවා. ඊළඟට අපි දෙවෙනි risk based audit area එක කොහොමද plan එකට ඇතුල් කරගන්නේ කියලා බලමු. අපි මෙහිදී තෝරගෙන තියෙනවා දෙවන audit area එක විදිහට education publication department එකේ පෙළපොත් සහ අනිකුත් පොත්පත් කිරීමක් කරන ඒගොල්ලන්ගේ සේල්ස් සෙන්ටර් හරහා. ඒකට එහිදී ලැබෙන ආදායම නිවැරදිව බැංකු ගිණුම්ගත වෙනවද? ඒ වගේම බැංක් accounts වලට නියමිත දිනට මේ මුදල් ලැබෙනවද කියන එක අපි ඔඩිට් කරන්න යන්නේ. ඒ අනුව මෙහිදී risk based audit area එක විදිහට financial risk එක අපි අතුලත් කරනවා. ඒ වගේම audit type එක විදිහට financial audit, ඒ වගේම scope of work යටතේ income statement audit කියන එක තමයි අපි මෙහිදී තෝරගන්නේ. ඊළඟට ඒ යටතේ වෙන activities add කරන්න යන්නේ reference number එක විදිහට risk register එකේ reference number එක දානවා මේ activity එකට අදාළව. ඒ වගේම activity description යටතේ අපිට activities කීපයක් මේ යටතේ ඇතුළත් කරන්න පුළුවන්. අපි එහිදී verify the book sales income received is correct පළවෙනි activity එක විදිහටත්. ඒ වගේම timeliness of transferring funds
from all island-wide sales centers to main bank account කියලා ඇක්ටිවිටි එක අපි ඇතුළත් කරනවා. ඒ වගේම අපි තව ඇක්ටිවිටි එකක් ඇතුළත් කරගන්න පුළුවන්. check the effectiveness of the mechanism used to reconcile the deposited amount with the official receipts. මේදී ඔබට ඇක්ටිවිටීස් කීපයක් ඇතුළත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි මෙතන characters 1000කට ස්පේස් දීලා තියෙනවා. ඊළඟට මෙම ඇක්ටිවිටි එකට අදාළව රිස්ක් කමිටිය විසින් අසයින් කරලා තියෙනවා assessment value එකක්. ඒක 55 කියලා අපි උපකල්පනය කරලා තියෙනවා. ඒ වගේම මේ ඇක්ටිවිටි එක quarter 3 එකට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහිදී ඔඩිට් රිපෝට්ස් එකක් අපි ඉෂුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම man hours 40ක් මේ සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට save button එක click කරන්න මේ activity එක audit plan එකට save වෙන්න. මේ ආකාරයෙන් ඔබට දක්නට ලැබෙනවා මේ activity එක save වෙලා තියෙන plan එකට. අපි දැන් තුන්වන audit area එක විදිහට audit plan එකට ඇතුළත් කරගෙන යන්නේ. මෙම දෙපාර්තමේන්තුවේ පෙළපොත් බෙදා හැරීමට සම්බන්ධ වන staff එකට allowance එකක් ගෙවනවා. මේ allowance එක ගෙවීම සම්බන්ධව ඒක අදාළ චක්‍රයක ප්‍රකාරව compliance වෙලාද කියලා බලන එක තමයි අපේ audit activity එක විදිහට අපි මෙහිදී ඇතුළත් කරගන්න යන්නේ. එහිදී risk based audit area එක විදිහට compliance and legal risk එක අපිට මෙහිදී select කරගන්න වෙනවා. ඒ වගේම audit type එක විදිහට අපි compliance audit කියන එක තෝරගන්නවා. ඒ වගේම scope of work යටතේ regulatory and compliance audit කියන එක තමයි අපි තෝරගන්නේ. ඊළඟට activities add කරමු. එහිදී reference number එක මේ activity එකට අදාළව අපි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම description එක යටතේ අපිට මේ ආකාරයට ඒක සඳහන් කරන්න පුළුවන්. Verify whether the payment of allowances to a distribution staff has been made in compliance with the relevant circulars. විදිහට අපි ඒක ඇතුළත් කරගන්නවා. එහිදී assessment value එක විදිහට කමිටි එක දීලා තියෙන එකට 30 කියන නම්බර් එක. ඒක low risk area එකක් විදිහට තමයි ඒගොල්ලෝ අඳුනගෙන තියෙන්නේ. ඒ වගේම quarter 2 එකට අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම audit report එකක් issue කරන්න බලාපොරොත්තු වෙනවා සහ man hours 20ක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකත් සේව් කරගත්තාම අපිට අපේ audit plan එකට මේක සේව් වෙනවා මේ ආකාරයෙන්. මීළඟට අපි හතරවෙනි ඔඩිට් ඒරියා එක විදිහට තෝරගෙන තියෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ නමින් ලියාපදිංචි වෙලා තියෙන වාහනවල අයිතිය සහ ඒවැයි භෞතික පැවැත්ම පිළිබඳව ඔඩිට් කරන්න. ඒකෙදී අපි risk based audit area එක විදිහට financial risk එක ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම audit type එක financial audit. ඒ වගේම scope එක විදිහට balance sheet audit කියන එක ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම activities විදිහට අපිට මේ විදිහට මේක ඇතුළත් කරගන්න පුළුවන්. carry out a verification to ensure the ownership and physical existence of all vehicles registered under the department. එහිදී legal ownership, physical availability and conditions of vehicle කියන activities ටික අපිට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම proper coding and records in the asset register කියන activity එකත් ඇතුළත් කරගන්න පුළුවන්. ඊළඟට risk assessment value එක විදිහට risk committee එක අඳුනගෙන තියෙනවා 60 කියන අංකය. එහිදී ඒක medium risk එකක් විදිහට තමයි අඳුනගෙන තියෙන්නේ. ඒ වගේම අපි quarter 4 වෙනි quarter එකට තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. audit report දෙකක් ඉෂුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම man hours 30ක් මේ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැන් මෙම item එකත් save කිරීමෙන් අපි audit plan එකට මේ ආකාරයෙන් එම activity එකත් save වෙලා තියෙනවා ඔබට දැක ගන්න පුළුවන්. අපි පස්වන audit area එක විදිහට ඇතුළත් කරගෙන යන්නේ මෙම දෙපාර්තමේන්තුවේ තියෙනවා stock management සම්බන්ධ IT system එකක්. ඒක ඔඩිට් කරන්න යන අපි IT ඔඩිට් එකක් කරන්නේ මෙහිදී. ඒක අපිට එතකොට risk based audit area එක විදිහට operational risk කියලා ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම audit type එක information system audit. ඒ වගේම scope එක විදිහට
application control audit කියන එක අපිට මෙහිදී තෝරගන්න පුළුවන්. ඒ වගේම අපි යටතේ activities add කරගන්න ඕනේ. activities විදිහට අපිට whether user access is role based and properly authorized කියන activity එක add කරගන්න පුළුවන්. ඒ වගේම මෙහිදී අපිට තවත් බලන්න පුළුවන් whether login and activity logs are maintained. ඒ වගේම whether sensitive data is protected against unauthorized access. මේ විදිහට අපි activities තුනක් මේ scope එක යටතේ ඇතුළත් කරගන්නවා. මේ අපි උදාහරණයක් විදිහට තමයි මෙතෙන්දී activities තුනක් දාගන්නේ. ඔබට තව මේ දුරටත් බලන්න අවශ්‍ය නම් තව දුරටත් අපි තව activities add කරගන්න පුළුවන් මේ යටතේ. ඊළඟට මේකට risk assessment value එක විදිහට risk committee එක අඳුරගෙන තියෙනවා 40. ඒ වගේම මේක ෆස්ට් ක්වාටර් එකට තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ෆස්ට් ක්වාටර් එක දානවා. ඒ වගේම ඔඩිට් රිපෝට්ස් දෙකක් මේ යටතේ ඉෂුව කරන්න බලාපොරොත්තු වෙන හින්දා අපි එතන දෙක ලෙස සඳහන් කරනවා. ඒ වගේම මෑන් අවර්ස් අපි මේකට 35ක් යූස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ඊට පස්සේ අපි මේකත් සේව් කර ගැනීමෙන් අපි ඔඩිට් ප්ලෑන් එකට මේ ආකාරයෙන් ඇක්ටිවිටි නම්බර් 5 එක සේව් වෙලා තියෙනවා. ඔබට දැන් දැක ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ඔඩිට් ඒරියාස් 5ක් ඇතුළත් කරමින් තමයි මේ ප්ලෑන් එක පිළියෙල කරේ. ඔබට අවශ්‍ය නම් ඊට වඩා ඔඩිට් ඇක්ටිවිටීස් අවශ්‍ය ප්‍රමාණයෙන් ඔබගේ රිස්ක් රෙජිස්ටර් එක අනුව හයි රිස්ක් ඒරියාස්, ලෝ රිස්ක් ඒරියාස් ඇතුළත් කරමින් ඔඩිට් ප්ලෑන් එක ඇක්ටිවිටීස් ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපි ඔඩිට් ඇක්ටිවිටීස් 5ක් ප්ලෑන් එකට ඇතුළත් කරගෙන තියෙනවා. නැවත වරක් ඔබ විසින් ඇතුළත් කරගෙන දත්ත චෙක් කරගන්න නිවැරදිද කියලා. ඊට පස්සේ කම්ප්ලීට් බටන් එක ක්ලික් කිරීමට පෙර ඔබට අවශ්‍ය නම් ඔබ ඇතුළත් කරන ලද දත්ත ඩිලීට් කිරීමට හෝ එඩිට් කිරීමට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පහසුකම මෙහිදී ලබා දීලා තියෙනවා. එඩිට් කරන්න අවශ්‍ය නම් යම්කිසි ෆීල්ඩ් එකක් අදාළ ෆීල්ඩ් එකට ගිහිල්ලා අපි උදාහරණයක් විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක ඇක්ටිවිටි වල ඩිස්ක්‍රිප්ෂන් එක වෙනස් කරන්න ඕන නම් එහිදී වෙනස් කරන්න පුළුවන් මේ ආකාරයෙන්. ඒ වගේම ඇසෙස්මන්ට් වැලියු එක අපි හිතමු වෙනස් කරන්න ඕනේ කියලා අපිට වැරදිලා අපි ඇසෙස්මන්ට් වැලියු එක දාලා අපි ඒක වෙනස් කරනවා මේ ආකාරයෙන්. ක්වාටර් එක ඒ ආකාරයෙන් අපිට අවශ්‍ය ෆීල්ඩ් එකක් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙනස් වීම සේව් කරාට පස්සේ අදාළ ප්ලෑන් එකට ඒ වෙනස් වීම සේව් වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් අපි දැනටමත් ඇතුල් කරලා තියෙන ඇක්ටිවිටි එකක් ඩිලීට් කරන්න අපිට ඩිලීට් යටතේ මේ ඇක්ටිවිටි එක ප්ලෑන් එකකින් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම නැවත වාරයක් අවශ්‍ය වුණොත් ඒ ඇක්ටිවිටි එක ආයි ප්ලෑන් එකට ඇතුළත් කරගන්න ඩිලීට් හිස්ටරි ගිහිල්ලා නැවත වරක් ඒක රීස්ටෝර් කරගන්න පුළුවන් ප්ලෑන් එකට. මේ ආකාරයට ඔබ විසින් පිළියෙල කරගන්නා ලද ඔඩිට් ප්ලෑන් එකේ ඇතුළත් තොරතුරු නිවැරදිදයි නැවත වරක් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පහළ ඇති කම්ප්ලීට් බටන් එක ක්ලික් කිරීමෙන් ඔබගේ ඔඩිට් ප්ලෑන් එක ඔබ දෙපාර්තමේන්තුවේ විගණන කමිටුවට සහභාගී වෙන භාණ්ඩාගාර නියෝජිත වෙත සිස්ටම් එක හරහා යොමු වෙන ඔහුගේ නිරීක්ෂණ සඳහා. දැන් අපි බලමු CIA ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඔබ විසින් යොමු කරන ලද ඔඩිට් ප්ලෑන් එක in progress කියන බොක්ස් එක යටතේ ඔබට දැක ගන්න පුළුවන්. අපි දැන් CIA ගේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා බලමු අපිට භාණ්ඩාගාර නියෝජිත විසින් කමෙන්ට්ස් එවලා තියෙනවද කියලා. මෙහිදී in progress කියන box එකේ 1 ලෙස සඳහන් වෙනවා නම් එයින් අදහස් වෙන්නේ මෙතෙක් භාණ්ඩාගාර නියෝජිත කමෙන්ට්ස් එවලා නැහැ කියන එක. ඒ වගේම approved කියන box එකේ 1 ලෙස සඳහන් වෙනවා නම් ඔබගේ ඔඩිට් ප්ලෑන් එකට භාණ්ඩාගාර නියෝජිත approvals දීලා දැන් අපේ dashboard එකේ to do එකේ තමයි 1 ලෙස සඳහන් වෙන්නේ. ඉන්න අදහස් වන්නේ භාණ්ඩාගාර නියෝජිත ඔබගේ ඔඩිට් ප්ලෑන් එකට කමෙන්ට්ස් දීලා කියන එක. අපි දැන් එතනින් ඇතුළට ගිහිල්ලා බලමු මොනවාද ඔහුගේ කමෙන්ට්ස් කියලා. මෙහිදී එක ලෙස සඳහන් වීමෙන් අදහස් කරන්නේ ඔබට භාණ්ඩාගාර නියෝජිතගෙන් කමෙන්ට්ස් එකක් පමණක් ලැබී ඇති බවයි. අපි දැන් අප්ඩේට් බටන් එක ක්ලික් කිරීමෙන් අපිට ලැබී ඇති කමෙන්ට්ස් බලා ගන්න පුළුවන්. අපි ඔඩිට් ප්ලෑන් එකේ අයිටම් 5 යටතේ දක්වන ලද ඔඩිට් ඒරියා එකට තමයි අපිට කමෙන්ට් එක ලැබිලා තියෙන්නේ. එහිදී සීමෝ කිරීමෙන් අපිට ලැබිලා තියෙන කමෙන්ට් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. මේ කමෙන්ට් එක අපිට කොපි කරගන්න පුළුවන් අපේ ඔඩිට් ප්ලෑන් එකට ඇඩ් කරගන්න. ඒ වගේම මෙතන බටන්ස් 4ක් පෙන්නනවා. මේ ඩිලීට් කියන එකෙන් අදහස් කරන්නේ භාණ්ඩාගාර නියෝජිත විසින් යම්කිසි ඔඩිට් ඇක්ටිවිටි එකක් ඩිලීට් කරන්න කියලා එවුවොත් අපිට මේ යටතේ ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කමෙන්ට් එකක් අපිට මේකට ඇඩ් කරගන්න ඕන නම් අප්ඩේට් යටතේ ගිහිල්ලා අපිට ඒක ඇඩ් කරගන්න පුළුවන් ප්ලෑන් එකට.
ඒ වගේම ලබලා තියලා තියෙන කමෙන්ට් එක ඉග්නෝ කරන්න පුළුවන් ඉග්නෝ බටන් එකට ක්ලික් කිරීමෙන්. එහිදී ඉග්නෝ කිරීමට හේතුව අපි කෙටියෙන් සඳහන් කරන්න ඕනේ. දැන් අපි අප්ඩේට් බටන් එකට ගිහිල්ලා අපිට කමෙන්ට් එක අප්ඩේට් කරගමු. මේ ආකාරයට අප විසින් කොපි කරගත් කමෙන්ට් එක පේස්ට් කිරීමෙන් අපිට මෙතෙන්ට ඒ ඇක්ටිවිටි එක ඇඩ් කරගන්න පුළුවන්. ඉන්පසු එම ඇක්ටිවිටි එක සේව් කර ගැනීමෙන් අපිට ඔඩිට් ප්ලෑන් එකට ඒ සංශෝධනය සේව් වෙනවා. ඉන්පසුව අප විසින් සංශෝධනය කරන ලද ප්ලෑන් එක කම්ප්ලීට් කිරීමෙන් භාණ්ඩාගාර නියෝජිත වෙත එය සිස්ටම් එක හරහා යොමු වෙනවා. මේදී CIA ඩෑෂ්බෝඩ් එක නිරීක්ෂණයෙන් අපිට පේනවා ඇප්රූව්ඩ් බොක්ස් එක යටතේ එක ලෙස සඳහන් වෙනවා. ඉන් අදහස් වන්නේ භාණ්ඩාගාර නියෝජිත විසින් ඔබගේ ඔඩිට් ප්ලෑන් එක ඇප්‍රූව් කළා කියන එකයි. එහිදී to do හි එක ලෙස සඳහන් වුවොත් ඉන් අදහස් වන්නේ තවදුරටත් ඔබගේ ඔඩිට් ප්ලෑන් එකට කමෙන්ට්ස් භාණ්ඩාගාර නියෝජිත විසින් එවලා තියෙනවා කියන එකයි. දැන් අපේ ඇප්‍රූව් වෙච්ච ඔඩිට් ප්ලෑන් එක අපි මින් ඇතුළට ගිහිලා බලමු. view යටතේ ගියාම අපිට පේනවා මේ ආකාරයෙන් අපේ ඇප්‍රූව් වෙච්ච ඔඩිට් ප්ලෑන් එක. දැන් අපිට ඩෑෂ්බෝඩ් එකේ වම් අත පැත්තට ගියාම තියෙනවා print audit plan කියන එක. එහිදී අපිට දැනටමත් approve වෙච්ච audit plan එකේ print එකක් මේ යටතේ ගන්න පුළුවන්. print එකක් අරගෙන AMC එකට අපිට දාන්න පුළුවන් approval එකට. මෙලෙස AMC එකෙන් යම්කිසි සංශෝධනයක් ඉදිරිපත් වුණොත් මෙහි වම් අත පැත්තේ තියෙන AMC update කියන බටන් එක ක්ලික් කිරීමෙන් අපගේ audit plan එකට අවශ්‍ය කරන සංශෝධන කරන්න පුළුවන්. ඒ වගේම අවසානයේදී ඔඩිට් ප්ලෑන් එක AMC එකෙන් ඇප්‍රූව් වුණාට පස්සේ එහි පිටපතක් අපිට මෙහිදී AMC අප්ලෝඩ් AMC approval කියන බටන් එක ක්ලික් කිරීමෙන් අපගේ සිස්ටම් එකට එහි පිටපතක් අප්ලෝඩ් කරන්න පුළුවන්. මෙලෙස අප්ලෝඩ් කරන ලද පිටපත අපේ දෙපාර්තමේන්තුව වෙත යොමු වෙනවා. අභ්‍යන්තර විගණන සැලැස්ම පිළිල කිරීමට අදාළ මොඩියුල් එක මින් අවසන් වෙනවා. අභ්‍යන්තර විගණන වාර්තා සහ අනිකුත් වාර්තා සිස්ටම් එක හරහා අප දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අදාළ දෙවන මොඩියුල් එක මීළඟ වීඩියෝ එකකින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අප සමග රැඳී සිටියාට ඔබට ස්තුතියි.